Good morning guys. කොහමද ඉතින් වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. ඉතින් මට අර පුළුවන් විදියට තමයි මම වීඩියෝස් ගන්නෙ. පුළුවන් විදියට වීඩියෝස් ටිකක් අරගෙන පුළුවන් විදියට මැච් එක ගහගෙන යනවා ඉතින්. ඉතින් දැන් ට්‍රැෆික් එකේ ඉන්නේ. ට්‍රැෆික් එකේ යන ගමන් ඉන්නේ ඔයාලට. අද මං හිතාගෙන ඉන්නේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන්න. ඌබ පික්නි දුවන අතරතුර පොඩ්ඩක් වෙනස් විදිහකට කියන්නේ වෙනදා උදේ දුවලා දවල් ඒ කියන්නේ සාමාන්‍යයෙන් සාරාංශය විතරනේ පෙන්වන්නේ. මම හිතාගත්ත හයර් එකෙන් හයර් එකට සහ කොහමද දවස දුවන්නේ. ඉතින් ඔන්න ඔය සම්බන්ධව පොඩි වීඩියෝ එකක් කරන්න තමයි හිතුවේ. ඉතින් කොහොම හරි දැන් වීඩියෝ එක නම් ගන්න ගමන් ඉන්නේ මට වාහනේ නවත්ත ගන්න ඕනේ. නවත්තගෙන තමයි වීඩියෝ එක කරන්න වෙන්නේ. මට නවත්ත ගන්න තැනක් නැහැ මෙතන. මේ වෙලාවේ මම ට්‍රැෆික් එක යන ගමන් ඉන්නේ. ඉතින් තාම ඇප් දෙකම ඔන්ලයින් දාලා නැහැ. ෆෝන් එක වැටෙනවා. ඊට පස්සේ ඔය කතන්දරයි ඕවත් එක්ක තමයි මම මේ වැඩේ කරගෙන යන්නේ. හරිද? ඉතින් ඔය විදිය තමයි අපි දැන් ගත්තොත් එහෙම සෑහෙන ට්‍රැෆික් ටයිම් එක මේ උදේ පාන්දරනේ. උදේ පාන්දර ට්‍රැෆික් ටයිම් එකේ තමයි මම මේ දැන් පාරට දාලා යන්නේ. ඉතින් වාහනේ නවත්තලා ඔන්ලයින් දාන්න ඕනේ. ඔන්ලයින් දාලා වැඩේ ගේම පටන් ගන්න ඕනේ. නැත්තම් දවසේ ඒ වැඩ ටික කරගෙන යන්න අමාරුයි. ඉතින් පොලිසිය රාලා හම්බෙලා ඉන්නවා. ඔයත් එක්ක තමයි වැඩේ යන්නේ. ඉතින් ඔය විදිහට දවස ගෙවාගෙන යනවා. දැන් අපි බලමු ඉස්සරහට මොන වගේද සිස්ටම් එකද හැදෙන්නේ. එතකොට මම අද කලින් කිව්වා වගේම මම අද වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. ඉතින් උඩරිම try කරනවා වෙනස්ම විදිහේ සහ අර හැම හයර් එකක්ම ඵල 1 2 3 කියලා කාණ්ඩ වශයෙන් කඩලා හැම හයර් එකක්ම ඔයාලට දෙන්න පුළුවන් නම් ඒක මං හිතනවා මචං ගොඩක් හොඳයි කියලා. මම දැන් මේ යන ගාම වීඩියෝ එක ගන්නවා. ඔයාලට එතකොට වාහනේ එක්ස්පීරියන්ස් එකත් හොඳට මේව කරන්න පුළුවන්. පිටිපස්සේ ඔන්න සීට්ස් ටික තියෙන විදිහ, පිටිපස්සේ සීට්ස් තියෙන විදිහ. එතකොට දැන් එතකොට මේ තනියම තමයි මම මේ වීඩියෝ එක ගන්න. ඉතින් අද පොඩ්ඩක් මහන්සි වෙනවා. මේ දෙකම කරගෙන යන්න එපා. ඒ කියන්නේ හයර් දුවන එක වැඩේත් කරගෙන යන්න ඕන. ඔයාලට බලන්න වීඩියෝස් ගන්නත් ඕන. එතකොට මේ දෙකම කරගෙන යන්න නම් අපි අනිවාර්යෙන් හොඳ බැලන්ස් එකකින් මැච් එක වද ගහන්න ඕන. ගත්තොත් සෑහෙන ට්‍රැෆික් ටයිම් එක පේනවනේ. අය උඩරිම ට්‍රැෆික් ටයිම් එකේ තමයි යන්නේ. ඔය මේ මිටි යනවා. දැන් ට්‍රැෆික් එක කියලා නැහැ. ඉතින් උදේ පාන්දර ට්‍රැෆික් එකේ තමයි ඉතින් පළවෙනි හයර් එක අල්ලන්න යන්නේ. ළමයි තාම මේකේ මේ වාහනේ රිවිව් එක ඔයාලට ඕනේ කියලා කිව්වා. රිවිව් එක මම කරනවා ළඟදී. මම රිවිව් එක තාම දාලා නැහනේ. එතකොට රිවිව් එක මම කරනවා. මම ඉස්සරහින් නවත්තලා ඇප් දෙක ඔන්ලයින් දාගමු. හරිද? මට විනාඩියක් දෙන්න. මචංලා ඉතින් බැටරි එකේ පර්සන්ටේජ් එක 98යි තියෙන බැටරි පර්සන්ටේජ් එක. මොකද මම දැන් ටිකක් දුරක් ඇවිල්ලා තමයි ඔන්ලයින් දාන්නේ. මොකද එතන ඉතලම මම ඔන්ලයින් දාන්නේ නැති හින්දා. ඉතින් උදේ පාන්දරම කට්ටිය මිනිස්සු වැඩට යනවා. හොහෝ ගාලා වැඩ කරනවා. ඉතින් ඔයාලා දැක්කද මෙන්න මේ කන්ටෙන්ට් එක උදේ පාන්දරම ඔන්ලයින් දාන්න කලින් මෙන්න මේ කන්ටෙන්ට් එක පේනවද කියලා බලන්න. උදේ පාන්දරම බියර් ලෝඩ් එකක් බාන්න යන්නේ. හරි අපි ඇප් එක ඔන්ලයින් දාගමු. 7:59යි වෙලාව දැන්.
යනකොට මොන් Uber එක තියෙනවා. අපි Uber එක ඔන්ලයින් දාගමු ඉස්සල්ලාම. ඊට පස්සේ ඔන් කරනකොට වදිනවා. ඉතින් ඔන්න ඔය වගේ 1100 ගාණක් ඒක ගන්නෙ නැහැ පාඩුයි. ඊට පස්සේ පික්මි එකත් ඔන්ලයින් දාගන්න. දැන් ලාභ 6 එකක් තමයි අල්ලන්න ඕනේ කොල්ලෝ. හරිද? ලාභ 6 එකක් ඇල්ලුවේ නැත්තම් තේරුමක් නැහැ. මේ වෙලාවේ යන්න ගොඩක් දුරට යන්න තියෙන ට්‍රැෆික් 964 එකක් වදිනවා කෙලින්ම ලෙවල් ඒක පාඩුවක් නැහැ. ගන්න බෑ. ඔන්න මගේ කැන්සලින් රේට් එක 117ක් වෙලා තියෙන්නේ. ඔය වෙන විදිහට තමයි උදේ පාන්දර 6 සෙට් වෙන්නේ. ඉතින් දැන් අද මම හිතන්නේ ඔයාලට වීඩියෝ එක සෑහෙන පැහැදිලිතාවයක් තියෙනවා. එතකොට වීඩියෝ එක මම හයර් එකක් අල්ලගෙන ওই විදිහට එන හයර් එකක් අල්ලගෙන ඔයාලට වීඩියෝ එක ගන්න. ඉතුරු වීඩියෝ ටික ගන්න. ඉතින් අද දවසේ ඔන්න විදිහට තමයි එන්නේ. පිටිපස්සේ සීට් එක ඔන්න ආකාරයට තියෙනවා. මේ ගොඩක් අය අහලා තිබ්බා මේකේ 3 දෙනෙකුට යන්න බැරිද කියලා. 3 දෙනෙකුට යන්න ඉඩ තියෙන හොඳටම. 3 දෙනෙකුට ඉඩ යන්න තියෙන හොඳටම මේ අපි රිවිව් එකේදී බලමු. මම ගොඩක් දුරට අද 3 දෙනෙක් සෙට් වුණොත් වාහනේ 3 දෙනෙක් සෙට් වුණොත් මම ඇතුළේ වීඩියෝ එකක් ගන්නවා. හරිද? එතකොට 3 දෙනෙක් සෙට් වුණොත් අද ඇතුළේ වීඩියෝ එකක් ගන්නම්. කොහොමද වෙන්නේ කියලා. කොතනද මේ අපි ඉතින් බලමු කොහොමද මොකක්ද තත්ත්වය කියලා. එහෙනම් අද දවසේ ගේමක් ගහන ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ගේමට එන්ටර් වෙමු. මචංලා පික්මි එකේ මම බිඩ් කරා 330ක්ද කොහෙද බිඩ් කරලා තමයි මම හයර් එක ගත්ත උදේ පාන්දර 1800 ගාණක් වෙන්නව. එතකොට 2000 ගාණක් වැටෙන්න ඕනේ. ඉතින් හනීෆ් කියලා කෙනෙක් තමයි දාලා තියෙන්නේ යන්න දෙන පාක්ලන් බිල්ඩින් එකට. බිල්ඩින් හරිද? එතකොට ළඟම ලොකේෂන් එකක් තමයි තියෙන්නේ. අපි බලමු පිකප් එක දාලා කොච්චර දුරකින්ද කස්ටමර් ඉන්නේ කියලා. මේක තමයි අද දවසේ මගේ පළවෙනි හයර් එක. හරිද? වටයක් ගහලා පෙන්නන්නේ. අන්න මචං මෙන්න මේකයි කේස් එක. මෙතන මේ මැප් එකේ තියෙනවා මචං මෙතන කිලෝමීටර් 5යි 2යි දශම ඒ කියන්නේ කිලෝමීටර් 5ක් තියෙනවා කියලා. මම හිතන්නේ කස්ටමර් කතා කරනවා. අපි බලමු කොහෙද ඉන්නේ කියලා. hello good morning pick me එකක් දැම්මා. ඔව් මිස්. ඔයා එන ගමන්ද? මම දැන් ඉන්න හදන්නේ මිස් කොටුන්න පාරේ නේද ඉන්නේ? ඔව්. right okay හරි. ඔන්න කස්ටමර් කතා කරා කොටුන්න පාරේ. එතකොට හරිද? දැන් මෙතන මේ මම ඔයාලට කියන්න හැදුවේ මෙතන කිලෝමීටර් 5.2යි. එතකොට 5.2ක් වුණාට මෙන්න මෙතන මේ කස්ටමර් ඉන්නේ මෙන්න මෙතන. එතකොට මේ ළඟ මෙතන U-turn එකක් ගහගන්න පුළුවන්. අන්න අතන ඔයාලට පේනවා ලොරි යන තැන U-turn එකක් ගහන්න පුළුවන්. එතකොට U-turn එකක් ගහගන්න නැතුව මෙයා පෙන්නන්නේ වටේම ගිහිල්ලා මෙන්න වටයක් ගිහිල්ලා ඕම ගිහිල්ලා ඔහොම එන්න. මේ කිලෝමීටරයක්වත් දුර නෙමෙයි ඉන්නේ කස්ටමර්. ඉතින් සමහර අය මෙන්න මේ විදිහට යනවා. ඉතින් මේ එහෙම යන්න එපා. අනිවාර්යෙන් යන්න කලින් මැප් එක බලන්න U-turn එකක් කරලා අනිත් පැත්තට ගන්න පුළුවන් නම් මේ කිලෝමීටර ගානක් තියෙන මෙතනින් මෙහෙම ගිහලා ඔම U-turn එකක් ගැවුවා ඕනම ගියා. වැඩේ ඉවරයි. හරි. කස්ටමර්ට පරක් වෙනවා. ඉතින් අපි ඉක්මනටම ඒ හයර් එක පික් කරලා ඩ්‍රොප් ඔෆ් කරමු. එහෙනම් ජය වේවා. මචංලා හයර් එක ඉවරයි. කාඩ් හයර් එකක් වැටලා තිබ්බේ තාම අප්ඩේට් වෙලා නැහැ. ඒක කාඩ් හයර් එකක් 1957යි බලන්න මෙන්න ට්‍රිප් එක ඇවිල්ලා තියෙනවා. මට කිව්වේ 345ක් කැපිලා තියෙනවා. එතකොට මෙතන බිඩ් එක මම ගහ බිඩ් එක තියෙනවා 374යි. එතකොට 1857යි 2242කින් අප් යූසේජ් එක 334 කැපුණා. එතකොට මචං මෙතනින් බිඩ් එකෙන් ඒක කැපිලා මට මෙන්න මේ ගාන සෙට් වෙලා තියෙනවා 1896. ඉතින් ඔන්නෝක තමයි පළවෙනි ට්‍රිප් එක කිලෝමීටර් 18යි 1896. එතකොට අර බිඩ් එක ගහපු නිසා මට තියෙනවා මචං කිලෝමීටරයකට 100ක් වගේ වැටලා පික්මි එකකින් කඩුවෙල ඉඳලා කොළඹට ඇවිල්ලා තියෙනවා. දැන් මචං තියෙන්නේ මගේ බඩගින්න නිවා ගන්න. ඒ කියන්නේ උදේට මම කාලා ආවේ නෑ. දැන් මම යනවා උදේට කන්න. මචංලා ඉතින්
බැටරි රේන්ජ් එක අර හයර් ගිහිල්ලා ආවට පස්සේ තියෙන්නේ කිලෝමීටර් 24ක් පැදලා. එතකොට 87ක් බැටරි රේන්ජ් එක තියෙනවා. ඉතින් කාලය ඇවිල්ලා පැය භාගයකට විතර පස්සේ මෙතනින් වැදුනා මොහමඩ් කියලා කෙනෙක්. පික් කරන්න පොඩි හයර් එකක් ඒක. මොකද මෙතන ලොකේෂන් එකේ මට හයර් වදින්නේ නැහැ. හයර් වැදුනේ නැහැ පැය භාගයක් විතර යනකම්. ඉතින් මේ මම දැන් මෙයාව අරගෙන පොඩ්ඩක් ලොකේෂන් එක චේන්ජ් කරගන්න ළඟ හයර් එකක් ඇල්ලුවා. අද ටිකක් දුර හයර්ස් ටිකක් තමයි මම ටාගට් කරන්නේ. බලමු මෙතන තාම 0. බලමු මොකද වෙන්නේ කියලා. දැන් හයර් එක ආවා. එතකොට 235යි ගන්න තිබ්බේ කස්ටමර්ගෙන්. එතකොට ප්‍රොමෝෂන් විදිහට තව 235ක් එයාට මේ වෙලා තියෙන ප්‍රොමෝෂන් විදිහට ට්‍රිප් ෆෙයා එක 470යි. ඉතින් 230ක් ගත්තා. ඊට පස්සේ කම්ප්ලීට්. දැන් මට වැදලා තියෙනවා වත්තල යන්න පික්මී එකක්. ෆාතිමා කියලා ෆාතිමාව. ඉතින් මෙයා ඔෆ්ලයින් දාගත්තා. ෆාතිමාට ලොකේෂන් එක දාගමු. ෆාතිමාට ලොකේෂන් එක දාගෙන කිලෝමීටර් 2ක් දුරින් ඉන්නේ. ඉතින් මම හිතන්නේ මැප් එකේ පොඩි ඉෂුව එකක් ඇත්තේ. බලමු අර උදේ පෙන්නවුවා වගේද කියලා. නෑනේ. රයිට්. එතන යාවත් ගිහින් දාමු. 3 වෙනි හයර් එක ඔන්න. මචන්ලා ඒක කෑෂ් හයර් එකක්. කෑෂ් කලෙක්ට් කරන්න කියලා තිබ්බේ ඩිස්කවුන්ට් එකක් මම හිතන්නේ ඇඩ් වෙලා තියෙනවද? ඩිස්කවුන්ට් එකක් ඇඩ් වෙලා නැහැ. කිලෝමීටර් 8ක් ආවා මේක. කිලෝමීටර් 8ට තමයි ඔය ගාන වැටලා තියෙන්නේ. 645යි. එතකොට අපි ගිහිල්ලා බලමු. ඔව් කිලෝමීටර් 8ක් ආවා. එතකොට ඩිස්කවුන්ට් එකක් එයාට ඇඩ් වෙලා තියෙනවා. එතකොට පේනවද මට සම්පූර්ණ ට්‍රිප් එක විදිහට 127ක් කැපිලා තියෙනවා. එතකොට 787ක් වැටලා තියෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම කපලා කරලා ඔක්කොම කරලා මම හිතන්නේ ට්‍රිප් එක 776යි 659ක් වැටලා තියෙනවා. කැපිලා කෙටලා. එතකොට කිලෝමීටර් 8ට තමයි මේ තියෙන්නේ. එතකොට 8ට 659යි කියන්නේ අපි බලමු බෙදලා. කිලෝමීටර් 8ට 659යි කිලෝමීටර් 8යි කියන්නේ 82ක් වගේ වැටලා තියෙනවා. 80ක් වගේ 80ක් කියලා හිතමුකෝ. හරි අපි 3 වෙනි හයර් එක ගමු. 3 වෙනි හයර් එක කොහෙට යන්න වෙයි කියලාද ඔයාලා හිතන්නේ? බලමු 3 වෙනි හයර් එක කොහෙන් මොකෙන් සෙට් වෙයිද කියලා. ඌබ එකත් ඔන්ලයින් දාගන්න ඕනේ. කොහෙන් හරි කමන්නේ යන්. ඒ ගිහිල්ලා දැන් වෙලාව ඔයාලට පේනවද 10යි ගාණක් වෙනවා. එතකොට එකක් දාලා අපි තේ එකක් බොමු. ඌබ එකේ වදිනේවා ටිකක් පාඩුයි මේ වෙලාවේ. දැන් වෙලාව 11යි නේද? බලන්න කිලෝමීටර් 8ක් යන්න තියෙනවා 661යි. එතනත් හැබැයි මෙහෙම රුපියල් 80ක් වගේ වැටෙනවා. එතකොට පික්නි එකයි ඒකයි අතර ගත්තම එහෙම එකක් තමයි තියෙන්නේ. මේක මචං හයර් ගන්නකොට මේ ඔළුවෙන් ගන්න ඕනේ. ඔළුවෙන් ගන්න ඕනේ කියන්නේ මේ ඔළුවෙන් ගහලා ගන්න නෙවෙයි. ටිකක් ටක් ගාලා හයර් එක එනකොට ටක් ගාලා කැල්කියුලේට් කරන්න ඕනේ. මට කීයක් එනවද? මට මේ හයර් එක ලාභයිද? යන්නේ කොහමද? එතකොට එහෙට මෙහෙට කැපිලා කෙටලා එන එක ලාභයිද කියන එක පොඩ්ඩක් බලන්න. මචං රිසර්වේෂන් ට්‍රිප් එකක් ඇවිල්ලා තියෙනවා. වීව් ට්‍රිප් එක කරලා බලමු අපි කොහෙටද යන්න තියෙන්නේ කියලා. දෙකක් තියෙනවා. එතකොට බොරලැස් ගමට යන්න තියෙන්නේ පාක් ස්ට්‍රීට්. කොළඹ. දෙහිවලට යන්න තියෙන්නේ 12යි කාලට. 12යි කාලට දැන් ඒකට පැයක් ඉන්න ඕනේ මේක ඇක්සෙප්ට් කරොත්. ඒකත් එහෙමයි ඒකත් ඒ වගේ තමයි.
මචං මේකේ ජොබ් බෝඩ් එක පොඩ්ඩක් බලමුද? ජොබ් බෝඩ් එකේ තියෙනවා 8:30ට. එතකොට තව එකක් එනවා. දින හොගාලා. හරි බලමුකෝ මේ මොකද එකක් අල්ලගෙනමු. චාන්ලා තුන්වෙනි හයර් එකත් ආවා. හරිද? පික්මි එකෙන් තමයි තුන්වෙනි හයර් එකත් ගන්න උනේ. ඉතින් ඔෆ්ලයින් දාගත්තා පික්මි එකේ හයර් එක. අන්නේ කියලා එකක් තියෙනවා. අනී වගේ කේස් එකක් තියෙන්නේ. යන්න තියෙන්නේ පෙසිකෝ මලලසේකර ප්ලේස් එක. හරිද? කොළඹටම තමයි ආයෙ යන්න තියෙන්නේ. ඉතින් අපි ඒක දාමු. 900 ගානක් පෙන්නවුවා. දාමු යාවත්. හතරවෙනි හයර් එකත් ඔන්න ඉවර කරා. හතරවෙනි හයර් එක කාඩ් හයර් එකක්. ඒක කාඩ් හයර් එකක්. ඉතින් ඒක ඉවර කරා. එතකොට කස්ටමර් කියනවා බැහැලා ඉවර වෙලා කියනවා මචං මේ ළඟපාත කඩයක්වත් නැහැනේ මල්ලි මං නැත්තම් අර තේ එකක් හරි අරන් දීලා යන්නේ කියලා. ඉතින් මට ගොඩක් ස්තුති කරලා ජය වේවා කියලා මම පුළුවන් වුණොත් ඒ ඇටච් කරන්න බලන්නම්. ඒ කැම් එකට ඇහිලත් දන්නේ වොයිස් එක හෙනවත් දන්නේ. ඉතින් මේ මං කියන්නේ හැමෝටම මනුස්සකමින් සලකවුවොත් හරි ඉතින් සන්තෝෂෙන් මේ වැඩේ කරගෙන ගිය හැකි. ඉතින් ඒ අන්න ඒකයි කියන්නේ මට මං කියන්නේ මං හොඳට මේව කරනවා කියන දේ නෙමෙයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ට්‍රිප් එකයි එක ඇවිල්ලා තියෙන්නේ. මේ 804ක් වෙట్లా තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩේ යන්නේ. ඉතින් අපි ඊළඟ හයර් එක ගන්න බලාගෙන ඉමු. මේ තේ එකක් බොන්න යන්න ඕනේ දැන්. දැන් වෙලාව ඔයාලට පේනවා 12:18යි වෙලාව. දැන් තේ එකක් බොන්න ඕනේ 3ට විතර තමයි කන්නේ. හරිද? ඉතින් මේ අර කස්ටමර් කියනවා ජය වේවා කියලා එහෙම තමයි කිව්වේ. හරි ඒක මම දාන්න බලන්න. යන්න හරි thank you very much sir. සබ්ජෙක්ට් බලන්න එවිල්ලද? හරි කාඩ් පේමන්ට් එක. හරි හරි thank you. thank you. පරිස්සමෙන් එනවාද? හරි. මල කඩයක් නැහැ නැත්නම් ඔයාලට තේ එකක් හරි දීලා යවන්න. කමක් නැහැ සර්. මචං ඔන්න 6 වෙනි හයර් එක නෙමෙයි 5 වෙනි හයර් එකද කොහෙද මට මතක විදියට 5 වෙනි හයර් එක ඔන්න වැදිලා තියෙනවා. කෙලින්ම යන්න තියෙන්නේ වේල්ල වීදි සූරිය රෝඩ් වේල්ල වීදි ගම්පහ යන්න තමයි පික්මි එකෙන් තමයි ඒකත් වැදුනේ. කස්ටමර් ළඟම ඉන්නේ. අපි ආවත් පික් කරලා බලමු කීයක් වැටේද කියලා මේ හයර් එක. මචං මේ හයර් එකත් ආවා 3361යි කිලෝමීටර 36ක් ආවා. කිලෝමීටර 36යි. ඉතින් කස්ටමර්ව දාලා ඉවරයි. දැන් ඉතින් බලමු අපිට එතනින් කීයක් කැපෙයිද කියලා. හරිද? එතනින් ගහම දාලා චෙක් බැලන්ස් එකට ගියාම එතන මචං 3528යි මේ හයර් එක. එතකොට කැපිලා තියෙනවා 529ක් 2998ක්. ඒ කියන්නේ කිලෝමීටර් 3000ක් ඇවිල්ලා තියෙනවා. එතකොට බලමු අපි කිලෝමීටර කීයක්ද ඇවිල්ලා තියෙන්නේ. කිලෝමීටර ගාන 39ක්. කිලෝමීටර 39යි 3000යි. එතකොට බලමු කීයක් වැටලාද කියලා. 3000යි 39යි. එතකොට 76 ගානේ වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ පික්මි එකේ හයර් එක. කමිෂන් ඔක්කොම ගිහිල්ලා. ඉතින් ඔන්න ඔය විදිහ තමයි බලමු ඊළඟ හයර් එක කොහෙට සෙට් වෙයිද කියලා. මචං කාලා පොඩි නිින්දක් දැම්මා. නිින්දක් දාලා පොඩි නිින්දක් කියන්නේ පොඩි ඇලර්ට් එකක් දාගත්තා. මේ පොඩ්ඩක් නිදිමත ගතියක් ආපු හින්දා එතකොට මචං මට වැදුනා ආයෙ නෙගම්බෝ යන්න. දිලීප් ඔටෝමොබයිල් නෙගම්බෝ යන්න එකක් වැදුනා. බලමු ඒක දාලා. හෙලෝ ඔව් මම දැන් එන ගම එන්න හදන්නේ. හරි ඕකේ
ප්‍රශ්නම කතා කරලා ඉතින් එන්න ඔන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. බලමු මේ යන්නේ එතකොට දවසේ 6 වෙනි හයර් එක. මෙතේ පික්මි එකෙන් 5ක් මේකත් එක 5යි. එතකොට ඌබ එක 1යි 6යි. 6 වෙනි හයර් එක. ඒ හයර් එකත් ඉවර කරා. එයා කෑෂ් හයර් එකක් දාලා තිබ්බේ. ඊට පස්සේ මම එයාට 5000ක් තියෙන කිව්වා අතේ මං කොහෙන කාඩ් වලින් පේ කරන්න කාඩ්. ඊට පස්සේ කාඩ් හයර් එකක් දාගත්තා. කාඩ් එකට චේන්ජ් කරගෙන වැඩේ කරගත්තා. දැන් ඉන්නේ මෙන්න මේ හරියනේ ගම්බෝල. ඉතින් බලමු මට කොළඹට යන්න තමයි දැන් බලාගෙන ඉන්නේ. කොළඹට හරි ගෙවල් පැත්තට හරි කොහෙට හරි කමන්නේ යන්නයි ඕනේ. අර හයර් එකට කීයක් වටනවද කියලා බලමු. කිලෝමීටර 10ක් වගේ ආවා. වීව් ලාස්ට් ට්‍රිප් එක ඒකට 933ක් වැටලා තියෙනවා. 1109ක් ගිහිල්ලා තියෙනවා. කැපිලා කරලා අර 933ක් වැටලා තියෙනවා. හයර් තිබ්බේ නෑ. මේකම විදලා හිමිට කටනායක පැත්තට හිමිට එනකොට වැදුණා මචං රාගමට හයර් එකක්. මොකද්ද මේක මුල්ල රෝඩ් එකට යන්න තියෙනවා. ඊට පස්සේ කොහොම හරි අවසානට යන්න තියෙන රාගමට. අර ස්ටොප් දෙකක් තියෙනවා. 1900 ගානක් වෙනවා මේ හයර් එක. ගිහිල්ලා බලමු. ඒකත් එනං ගියා. මචන්ලා 10:35යි වෙලාව. එතකොට මම ආවේ 9ට විතර. ඉතින් අද දවසේ ආදායම කොහොමද කියලා බලමු. ඉස්සල්ලාම අපි බලමු මොකෙන්ද බලන්නේ. ටච් වෙලා ආවේ හෙලගෝ එක. හරිද? හෙලගෝ එකේ අද 1210යි. හරිද? එතකොට අපි මේක එකතු කරගමු. 1210යි එකතු කිරීම. ඊට පස්සේ අපි යන්න ඕනේ පික්මි එකට. පික්මි එකේ ආදායම ඔයාලට පේනවද? 84,949. මෙතන ටාගට් එකක් තිබ්බා. ඒක අචීව් කරා නම් ඒක මේ වෙනවේ. එතන 3000ක් තියෙනවා. එතකොට එතන අර 10000 කේස් එක ගහලා තියෙන්නේ මේ. එතකොට 105යි කමිෂන් කතන්දරේ ඒක හැදෙනවා. 105ක් කමිෂන් එකක් ආයෙමට රිටර්න් වෙනවා. එතකොට 8949යි මෙතන. 8949. ඊට පස්සේ Uber එකේ අද Uber අයියට වෙලා තියෙන දේ. අද Uber අයියට මචං 120යි 470. ඒකනුත් අර 200 ගානක් නෑ මතකනේ උදේ. මේකෙත් අර දා පැකේජ් එකට කැපුණානේ. හරි අපි දාමුකෝ 200ක් දාමුකෝ 200ක්. 10359. එතකොට ඔය ටිකෙන් මට වියදම ගිහිල්ලා තියෙනවා. උදේ කෑම එකට 350යි. තේ බොන්න 150යි. ආය දවල් කෑම එකට 350යි. 9509. ඉතින් ඔන්න ඔය ගාන ඉතුරු වෙනවා. එතකොට ඔතනින් යනවා 5000ක් වාරිකයට 4509. 4500ක් මට සුද්ධ ලාභ තියෙනවා. ඉතින් ඔන්න ඔකයි තත්ත්වේ. ඉතින් රත්තරනේ මං හිතනවා ඔයාලට හොඳ අයිඩියා එකක් එන්න ඇති. අද කොහොමද මන් 10000 කවර් කරගත්තේ කියලා. ඉතින් මචං ඔන්න ඔය ටික තමයි මට පැහැදිලිව ගොඩක් අය ඉල්ලලා තිබ්බ පැහැදිලිව පොඩ්ඩක් වීඩියෝ එක ඕනේ කියලා. කොහොමද ඔයා හය කරන සිස්ටම් එක කොහොමද අර එහෙම කියලා. ඉතින් මං ඉතින් ඔන්න ඔය වගේ තෝරලා බේරලා තමයි හයර්ස් ටික අරගෙන දුවන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩේ උනේ. ඉතින් අපි බලමු මේ ඊළඟ දවස් ටිකේ කොහොමද වැඩේ යන්නේ කියලා. ඉතින් ගේමක් ගහන ඔයාලා හැමෝටම ආයෙසරයක් උතුරන්න හරියන්න ඕනේ. ළඟදිම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ජයෙන් ජයම වේවා.